හරියටම කියන්නකෝ වයස කීයක් විතරද පේන්නේ මට? 30ක් විතර. අම්මට තමයි රෝස මල් ටික ලස්සන. hina වෙන්න බෑ. ලොකුමාන්දරනේ උපන්දිනේ. මගේ උපන්දිනේද? ඔව් හාන්දුවත් මෙතන. හවුද? කීවෙනි උපන්දිනේ? ඈ? කීයද? අම්මා කියන්නේ බලන්න එපා. ඈ? අන්න හරිය කට්ටිය නිකන් වැල් වට ආරන් එපා අම්මගෙන් අහගන්න අවුරුදු ගන්න හරියට. මුත්තරණයි. කීයද හරියට විතර කියන්නේ? කීයක් පේනවද කියන්නකෝ? ඉපදුන අවුරුද්ද වැඩක් නැහැනේ. කීයක් පේන? මොකක්? අවුරුදු 45ක් කොහෙද? දැන් මේ වීඩියෝ එක දාන්නත් එපයි. අවුරුදු කීයක්ද පේන්නේ? කීයක් විතරද පේන්නේ? ඈ? කීයක් විතරද පේන්නේ? 35ක් නේ. ඈ? ආය අම්මා වැඩියෙන් කියනවනේ එපා වෙනවා. අම්මා ඔහම කියද්දි ඕකනේ බැරි. කීයද පේන්නේ කියන්නකෝ? පේන්නේ කීයක්ද? නිකන් වයසයි වගේද නිකන් තරුණයි වගේද? තරුණයි. එහෙනම් ඉතින් 45ක් කියලා හරියනවා. තාත්තගේ වයස. අම්මට hina වෙන්නේ අම්මට. අම්මත් වීලුවට hina වෙනවා. කීයද හරියට නිකන් පේන්නේ බැලුවම? වයසයි වගේද පේන්නේ තරුණයි වගේද? තරුණයි. තරුණයි වගේ. කීයක් විතරද පේන්නේ? කීයක්? ඈ? 28ක්. අන්න අහගන්න කට්ටිය හරියට ආසන්නයට ආවා. 25යි කියලා කෙලින්ම කියන්න අම්මා. කීයද? 25යි. 25යි. පේන්නේ 25යිනේ. මොකද කරන්නේ දැන් අද උපන්දිනේ දවසේ? මොකද්ද කරන්න කැමති? පූජාවක් කතියන වේවි පූජාවක්. ඈ? බොහොම අපි පූජා හදලා අවස වන්දනා කරමු. මොකද්ද කරන්න ඕනේ කියන්නෝ? අම්මට මොනවද ඕනේ? ඈ? මොනවද ඕනේ කියන්නෝ? ඈ? මොනවද ඕනේ? කොහෙද යන්න ඕනේ? කොහෙවත් යන්න ඕනත් නැහැ මොකුත් එපා. වෙනවනේ අපේ අම්මගෙන් කිසිම කරදරයක් නැහැ මොකුත් ඉල්ලන්නෙත් නැහැ කොහෙවත් යන්න ඕන කියන්නෙත් නැහැ. ලොකු මල්ලි කතා කරාද? නැහැ. ඉන්දුර කතා කරේ නැහැ? නැහැ. කතා කරයි. අපි දැන් ඔය කරන වැඩ වලින් අම්මා ගොඩක්ම කැමති මොනවටද? ඉතින් ඔක්කොම හොඳයි. ඈ? ඕඩියක් හොඳයි. තායිච්චිය. නෑ පන්සලේ නෙවෙයි පන්සලේ ඔක්කොම ලස්සනට හදා යනවා තමයි. චෛත්‍ය ලස්සන හදලා තියෙන්නේ චෛත්‍ය ළඟ වටේ විහාරගේ වටේ ඔක්කොම පිළිවෙලට හදාන යනවා ඒක හරි. අම්මා මේ කියන්නේ තන පිටලි ගහලා මේ බෝධින් වහන්සේ ළඟ එහෙම වටේ හැදීම ගැන උඩ ඔක්කොම හදලා තියෙන්නේ. ලස්සනයිද දැන් පන්සල? ඔව් ලස්සනයි. මං ලස්සනයි බලියාම. පොඩි කාලේ ලස්සනයිද? පොඩි කාලේද ලස්සන දැන්ද ලස්සන? දැන් ලස්සනයි පොඩි කාලෙත් ඒ වගේ. වැඩියෙන්ම ලස්සන කොයි කාලේද? කොයි කාලේද? ඈ? පොඩි කාලේද අම්මට දැන් පේනවනේ පොඩි කාලේද දැන්ද? දැන් තමයි ගොඩක් ලස්සන. අම්මට. අහුනන්නේ කට්ටියට අම්මගෙන් අහගන්න හරියට. අපි දැන් සඳකිරි සෑය හැදුවා. ඊට පස්සේ දුෂ්කර පළාත්වල පොත්පත් බෙදලා දෙනවා. ඊට පස්සේ ව්‍යාපාරික වැඩමුළු කරනවා. ඊට දුෂ්කර පළාත්වල පන්සල් වලට යනවා. ඒ ගමේ පෙරපාසල හැදුවා දැක්කනේ. ඒවට උදව් කරා. ඒ වගේම අම්මා වැඩියෙන්ම කැමති කොටද? නිකන් දැක්කම සතුටු හිතෙන්නේ අපි කරපු දේවල් වලින් මොකටද? පාන්තලේ බං. ඈ? පාන්තලේ. මේ සඳකිරි සෑය හදපේකටද? හා. අම්මා කැමති මෙන්න මේ අපේ සඳකිරි මහ සෑරදුන් නිර්මාණය කරපු පින්කමටලු. ආය මම අම්මට ඒව දකිද්දි සතුටු වෙයිද? ඔව්. මොකද හිතෙන්නේ දැක්කම? සන්තෝෂයි. මොකද හිතෙන්නේ? හොඳයි ඉතින් අපේ ආන්දර කරන වැඩේ. සතුටු වෙන්නේ? හා. යංගෝ එන තාත්තා හිටියානම්. ඈ? තාත්තා හිටියානම් නේද? තාත්තා ආච්චි සීයා ඔක්කොම සතුටු වෙන්නේ. මේ අපේ ටීම් එක අද වැඩ ගොඩක් යනවා හතර වටේ. ඉතින් අපි ඔක්කොටම තේ ගේන්න ලෑස්ති. උදේ තේ ගේනවා. උල්පැල සිටුවීම කටයුතු ඔක්කොම පිළිවෙලට. දැන් මෙතන මේ බෝධිය ළඟ ලස්සනට අපි දැන් ඉවර කරලා තියෙන්නේ. බෝධින් වහන්සේට ඉහළින් සඳකිරි සෑය ළඟ සඳකිරි සෑයට යටින් වෙනම අපි පිළිවෙලට හදාගෙන තියෙනවා. ඊට පස්සේ හෙට අපිට පෙන්වන්න පුළුවන් විහාරගෙට උඩින් විහාරගෙට එහා පැත්තේ දහම් පාසල් ගොඩනැගිල්ල උඩින් හතර වටේ සෑහෙන වැඩ ගොඩක් අපි දැන් ඉවර කරලා තියෙන්නේ. ඉතින් අද උපන්දිනේ හින්දා චුට්ටක් කාර්ය බහුලයි. අද අපි උදේ අපේ වැඩ කරන කණ්ඩායම ඔක්කොටම උදේ තේ ගේන්න දැන් ලැහැස්ති වෙනවා උපන්දිනේ වෙනුවෙන්. ඊට පස්සේ හවස වන්දනා කරන්න ඕනේ අම්මලත් එක්ක. ඊට පස්සේ අපි බලමු විහාරගේ පිළිම නෙලීමේ කටයුතු ලස්සනට අවසන් වීගෙන යනවා අද උපන්දිනේ දවසේම.
ඒ වගේම මල්පැල සිටුවීම කටයුතු ලස්සනට යනවා. චිත්‍ර ඇඳීම ආදී හැමදේම ලස්සනට යනවා. ඉතින් මම දැක්කා මේ වෙනකොට Facebook pages විශාල ප්‍රමාණයකින් උපන්දිනයේ වෙනුවෙන් මට ආශිර්වාද කරලා සුබපතලා පෝස්ට් දාලා තිබුණා. ඉතින් මාව බිහි කරපු අම්මා තාත්තා ඒ වගේම අපේ ආච්චි සීයා ඇතුළු පුංචිලාද මහාන කරපු නායක හාමුදුරුවෝ ඇතුළු දානමාන දුන්න දායකාරකාදී පින්වතුන් ඇතුළු මේ දක්වා ජීවිතේ ශක්තියක් වෙච්ච හැම දෙනාටම මම හිතන්නේ අද උපන්දිනයේ දවසේ මම ආශිර්වාද කළ යුතුයි. ඒ හැම දෙනාගේම ශක්තිය ආශිර්වාදයේ සහයෝගයත් එක්ක තමයි අපි අද දවස වෙනකොට යමක් කළා නම් දැන් මේ වන විට කරමින් සිටිනවා නම් ඒ හැම දෙනාගේම හයිය ශක්තිය ආශිර්වාදය කල්යාණ මිත්‍රත්වය මේ හැම දෙයක් එක්කම තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් ශක්තියක් වෙච්ච අම්මා ඒ වගේම සඳගිරි අම්මා ඇතුළු හැම දෙනාටම සඳගිරි මහා සෑරදුන්ගේත් ඒ වගේම ජයශ්‍රී මහා පළරුව බෝධීන් වහන්සේගේත් පිහිට ආශිර්වාදය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ගොඩක් පිං අද උපන්දිනේ දවසේ සුබපතලා ආශිර්වාද කරපු හැමෝටම. මේ තමයි අපි බෝධීන් වහන්සේ ළඟ ඔන්න ඉවර කරලා තියෙන විදිහ. ලස්සන දැන් කොහොම ඉවර වීගෙන යනවා. අනිත් පැතිවල ඒවා පෙන්වන්න බෑ. මොකද පියවරෙන් පියවර එක එක අයට බාර දීලා තියෙන අජිත් අයියලාට කොටසක් අනුරලාට තව කොටසක්. එතකොට ඒ අයගේ වීඩියෝස් ටික වෙන වෙනම දාන්න ඕන. මේවා විතරක් නෙමෙයි 4-8 ලස්සනට වැඩ ටික යනවා. අපි හවස් වෙද්දී අද වෙනම අලුත් කොටසක වැඩ කොහොමද ඉවර වෙන්නේ කියලා බලමු. Apa ini?